මේ සීන් එක මතකද? 2001 අවුරුද්දේ Fast and Furious චිත්‍රපටයෙන් ලෝකයේම හොල්ලපු අද වෙනකොට කාර් පිස්සන්ගේ සිහිනයක් වුණු නමක් තමයි Toyota Supra MK4 කියන්නේ. පෝල් වෝකර් අතින් ලෙජෙන්ඩරි වුණු මේ වාහනේ ඇත්තටම මෙච්චර විශේෂ ඇයි? Supra එකේ 4 වෙනි පරම්පරාව. එල්මත් නැත්තම් MK4 එක මුලින්ම ලෝකෙට එන්නේ 1993 අවුරුද්දේ. ඒ කාලේ ටොයෝටා සමාගමට ඕන වුණේ A4 ප්ලැට්ෆෝම් එක යටතේ ලෝකයේ තියෙන ඕනම සුපිරි මෝටර රථයකට අභියෝග කරන්න පුළුවන් පියුර් පර්ෆෝමන්ස් කාර් එකක් හදන්නයි. මේ වාහනේ තියෙන සැබෑ රහස තමයි මේකේ එන්ජින් එක. 2JZTE කියන ට්වින් ටර්බෝ ඉන්ලයින් 6 එන්ජිම. ස්ටොක් එන්ජිමෙන් අශ්වබල 320ක් විතර ලැබුණත් මේ එන්ජිමේ තියෙන ශක්තිමත් බව නිසා ටියුන් කරලා අශ්වබල 1000කට වඩා ගන්න පුළුවන් වීම තමයි මේක මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව. පෙනුම අතින් ගත්තොත් ඒ කාලේ ආපු අනිත් වාහනවලට වඩා හාත්පසින්ම වෙනස් වටකුරු පෙනුමක් සහ අර අති විශාල රියර් ස්පොයිලර් එක නිසා මේකට ලැබුණේ නියම ස්පෝටි පෙනුමක්. අදටත් පාරක මේ වාහනයක් යනවා දැක්කොත් ඕනම කෙනෙක් හැරිලා බලනවා නියතයි. 90 දශකයේ වුණත් ටොයෝටා සමාගම මේකේ ඩ්‍රයිවර් සේෆ්ටි ගැන සැලකිලිමත් වුණා. ඩ්‍රයිවර් සෙන්ට්‍රික් කොක්පිට් එකක් සහ ඩියුවල් එයාර්බෑග්ස් වගේම ABS බ්‍රේකින් සිස්ටම් එකත් මේකේ තියෙනවා. වේගය වගේම පාලනයත් මේකේ උපරිමයි. ඉතින් මේ වගේ තවත් ලෙජෙන්ඩරි වාහන ගැන දැනගන්න සෙට් වෙන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් මොන වාහනය ගැනද කතා කරන්න ඕනේ කියලා පහලින් කමෙන්ට් එකක්